අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ ලක්ෂ දෙකක ඛණ්ඩාංක දුන්නට පස්සේ අනුක්‍රමණය නෙමෙයි අන්තක්ඛණ්ඩයත් හොයන්න ඕනේ. දෙකම හොයලා අපි සමීකරණය ලියන්න ඕනේ. ඔයා දන්නවනේ y සමාන mx ධන c ආකාරයට ලියන්න එපේ. එහෙම ලියන්න නම් අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය දෙකම දැනගන්න එපේ. එහෙනම් අපිට ලක්ෂ දෙකක ඛණ්ඩාංක දීලා මේකේ අහන්නේ සමීකරණය ලියන්න කියන එක. සමීකරණය ලියන්න නම් අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය දෙකම හොයා ගන්න ඕනේ. එතකොට ලක්ෂ දෙකක ඛණ්ඩාංක දුන්නාට පස්සේ අනුක්‍රමණය හොයන විදිය ඔයා දන්නෝ. කොහොමද හොයන්නේ? y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනසින්. එහෙනම් මේක නම් කරගන්නවා මෙයාව x1යි මෙයාව y1යි මෙයාව x2යි මෙයාව y2යි කියලා. මෙන්න අපි ලියනවා m සමානයි y ඛණ්ඩාංක වෙනස y1 අඩු කිරීම y2යි. x1 අඩු කිරීම x2යි. එහෙනම් අපි ආදේශ කරන් යනවා y1යි කියලා කියන්නේ ධන 7යි. එයාගෙන් අඩු වෙනවා ධන 10ක්. එක ළඟට ලකුණු 2යි පිටිපැස්සට වරහණක්. ඊළඟට x1යි කියන්නේ ධන 1යි. එයාගෙන් අඩු වෙනවා ධන 2ක්. එක ළඟට ලකුණු 2යි පිටිපැස්සට වරහණක්. මේකද අපි m සමානයි මෙන්න මේ විදිහට ලියනවා බලන්න පුතා. එක ළඟට ලකුණු 2ක් ආවට පස්සේ ඊළඟ පියවරේදී මේ ලකුණු 2 ගුණ කරලා තනි ලකුණක් හදන්න එපා. එහෙනම් මෙතනදී අපි ලියනවා 7යි ඍණයි ධනයි ගුණ කරලා ඍණ 10යි යටින් එනවා පුතේ 1යි ඍණයි ධනයි ගුණ කරලා ඍණ 2යි. m සමානයි මේ දෙන්නගේ උත්තරය ගන්න පුතේ. එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණනේ. එහෙනම් වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු වෙද්දි 3යි වැඩි කෙනාගේ ලකුණ ඍණ. මෙයා ධන මෙයා ඍණ. වැඩි එකාගෙන් අඩු එකා 1යි වැඩි එකාගේ ලකුණ ඍණ වෙනවා. එහෙනම් m සමානයි උත්තරයක් එනවා කොහොමද? 3 එකෙන් බෙදනකොට 3මයි ඍණයි බෙදනකොට ධන වෙනවා. හැබැයි අපිට මේකේ සමීකරණය ලියන්න කිව්වේ. සමීකරණය ලියන්න නම් පුතේ අනුක්‍රමණය විතරක් හොයාගෙන මදිනේ. එහෙනම් කොහොමද කරන්න ඕනේ දැන් අපිට අන්තක්ඛණ්ඩය හොයන්න වෙනවා. එහෙනම් අන්තක්ඛණ්ඩය හොයන්න නම් දරුවෝ අපිට මේක කරන්න සිද්ධ වෙනවා මෙන්න මේක. අපි දන්න අනුක්‍රමණය මෙතනින් ලියා ගන්නවා. m සමානයි 3. දැන් අන්තක්ඛණ්ඩයයි හොයන්න යන්නේ. ඊට පස්සේ ඔයා මේ ලක්ෂ දෙකෙන් කැමති ලක්ෂයක් අරගෙන එයාගේ ඛණ්ඩාංකේ x ඛණ්ඩාංකේ සහ y ඛණ්ඩාංකේ පැත්තකට ගන්න. නැවත මම කියනවා ඔයා හොයාගත්ත අනුක්‍රමණය ලියන්න. ඊට පස්සේ කරන්න ඕනේ මේ ඛණ්ඩාංක දෙකෙන් කැමති ඛණ්ඩාංකයක් ගන්න. මම මෙයාව ගන්නම්කෝ දෙවෙනි එක්කෙනාව. එයාගේ x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි මෙතන ලියන්න. එයාගේ වට ලියන්න පුළුවන් x ඛණ්ඩාංකය වෙන්නේ ධන 2යි එයාගේ y ඛණ්ඩාංකය වෙනවා පුතේ 10ක්. අපි හොයන්න හදන්නේ c වනේ. c සමානයි දන්නේ නැහැ. අපි ලියනවා y සමානයි mx ධන c. mx ධන c මෙන්න ආදේශ කරනවා බලන්නකෝ. එහෙනම් y කියලා කියන්නේ ධන 10යි. mx දැන් අපි m දන්නවා පුතේ කීයද 3යි. 3 ගුණ කිරීම x කියන කෙනාව අපි දන්නවා ධන 2යි. ධන c. එහෙනම් 10යි සමානයි ධනයි ගුණ වෙද්දි ධන 3 වරක් 2 6යි ධන c. එහෙනම් c ව මේ පැත්තේ තියලා 10 පැත්තට ධන 6 එනකොට ඍණ 6ක් වෙනවා. එහෙනම් c සමානයි එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ. වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු වෙනකොට 4යි වැඩි කෙනාගේ ලකුණ ධන. අන්න c සමානයි 4යි කියලා උත්තරේ එනවා. දැන් ඔයාලට තේරෙනවා මේකේ සමීකරණය ලියන්න පුළුවන් පුතේ. ඒකට හේතුව තමයි අනුක්‍රමණය කියන කෙනා දන්නවා 3යි කියලා. අන්තක්ඛණ්ඩය දන්නවා 4යි කියලා. එහෙනම් ඔයාලට සමීකරණය ලියන්න පුළුවන් කොහමද? y සමානයි mx නේ. එහෙනම් y සමානයි mx m 3යි 3යි x ධන c c කියන්නේ ධන 4යි. මෙන්න අපි සමීකරණය ලියාගත්තා. ඊළඟ පුතේ දෙවෙනි ප්‍රශ්නේ. ඒ දෙවෙනි ප්‍රශ්නේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක දීලා ඔයාලට සමීකරණය ලියන්න කියනවා. සමීකරණය ලියන්න නම් අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය දෙකම දැනගන්න ඕනි. එහෙනම් අපි මුලින්ම හොයාගන්නවා අනුක්‍රමණය. අනුක්‍රමණය හොයද්දි පුතේ ලක්ෂ දෙක ඛණ්ඩාංක දුන්නාට පස්සේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසින් බෙදන්න ඕන නිසා අපි මෙයාවේ නම් කරගන්නවා මෙයාගේ එයා x1යි මෙයා y1යි කියලා. මෙයාව නම් කරනවා x2යි y2යි කියලා. අපි ලියනවා අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස කියන්නේ y1 අඩු කිරීම y2යි x ඛණ්ඩාංක වෙනස කියන්නේ x1 අඩු කිරීම x2යි. m සමානයි y1යි කියලා කියන්නේ ඍණ 1යි. එයාගෙන් අඩු වෙන්න ඕනි y2යි කියලා කියන්නේ ධන 9ක්. එක ළඟට ලකුණු 2 නිසා පිටිපස්ස කෙනාට වරහණක් දාන්න. බෙදීම
x 1යි කියලා කියන්නේ ධන 3යි. එයාගෙන් අඩු වෙන්න ඕනි x 2යි කියලා කියන්නේ ඍණ 2ක්. එක ළඟට ලකුණු 2යි පිටිපැස්සට වරහණක්. මේක මම මෙහාට ගන්නවා පුතේ බලන්න. m සමානයි ඍණ 1යි. මේ ලකුණු දෙක ගුණ කරා. ඍණයි ධනයි ඍණ 9යි. බෙදීම මෙතන ධන 3යි. ඍණයි ඍණයි ධන 2යි. එහෙනම් m සමානයි උත්තරයක් එනවා. උඩ දෙන්න සුළු කරලා තනි උත්තරයක් හදන්න. ඍණ 1යි ඍණ 9යි. දෙන්නම ඍණ නිසා එකතු කරලා ඍණයි කියලා දානකොට ඍණ 10යි. දෙන්නම ඍණනේ. මෙයාගේ ධන 3යි ධන 2යි. දෙන්නම ධන නිසා එකතු කරලා ධනයි කියලා දානකොට ධන 5යි. එහෙනම් මෙතන ධන 5යි. එහෙනම් m සමානයි උත්තරයක් එනවා පුතේ. ඍණයි ධනයි බෙදද්දී ඍණ වෙනවා. 10 5න් බෙදනකොට 2යි. ඔන්න අපි ඉස්සලම හොයාගත්ත අනුක්‍රමණය. දැන් අපිට මේකෙදී අන්තක්ඛණ්ඩය හොයන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඔයාලට සමීකරණය ලියන්න නම් අනුක්‍රමණය විතරක් දැනගෙන හරියන්නේ නැහැ. අන්තක්ඛණ්ඩයත් හොයාගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මේ හොයාගත්ත අනුක්‍රමණය m සමානයි ඍණ 2යි කියලා මෙතන ලියලා මේ දීලා තියෙන ඛණ්ඩාංක දෙකෙන් ඔයා කැමති ඛණ්ඩාංකයක් අරගෙන එයාගේ x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි ලියා ගන්න. දරුවෝ මේ ගන්න කෙනා මෙයා නම් මෙයාගේ xy yy දෙකම ගන්න ඕනි. මෙයාගෙන් x අරන් මෙයාගේ y ගන්න එහෙම කරන්න බෑ. ගත්තේ අපි මෙයා නම් එයාගේ x ඛණ්ඩාංකය වෙන්නේ x සමානයි ධන 3යි. එයාගේ y ඛණ්ඩාංකය වෙන්නේ y සමානයි ඍණ 1යි. එතකොට එහෙනම් අපිට හොයන්න තියෙන්නේ කාවද? c කියන කෙනාව එයා දන්නේ නැහැ. අපි ලියනවා එහෙනම් y සමානයි mx ධන c. ආදේශ කරනවා y කියලා කියන්නේ ඍණ 1යි. mx අපි දැන් m දන්නවා. එහෙනම් අපි ලියනවා m දන්න නිසා එයාගේ ඍණ 2යි ඍණ 2 ගුණ කිරීම x කියන්නේ 3යි. අපි දන්නේ නැත්තේ c ව. අපි හොයන්න යන්නේ කාවද? c ව. එයා මෙන්න. මෙතන ඍණ 1යි. ඍණ 1 සමානයි ඍණයි ධනයි ඍණ වෙනවා දෙවරක් 3 6යි. මෙතන ධන c. මං c ව මේ පැත්තේ තියලා ඍණ 1 පැත්තට ඍණ 6 ගේනකොට එයා ධන 6ක් වෙනවා. එහෙනම් c සමානයි උත්තරයක් එනවා ඍණ 1යි ධන 6යි. එක්කෙනෙක් ඍණ එක්කෙනෙක් ධනනේ. එහෙනම් වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරනකොට 5යි වැඩි කෙනාගේ ලකුණ ධන. එහෙනම් ඔන්න c සමානයි 5යි කියලා එනවා. අපිට රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන්. ඒකට හේතුව අනුක්‍රමණයත් අපි දන්නවා, අපි අන්තක්ඛණ්ඩයත් දන්නවා. එහෙනම් යටින් ලියනවා පුතේ මේ බලන්න. කොහොමද ලියවෙන්නේ? y සමානයි mx. m කියන්නේ ඍණ 2යි. එහෙනම් ඍණ 2යි x ධන c. c කියලා කියන්නේ 5යි. මේ තියෙන්නේ රේඛාවේ සමීකරණය y සමානයි ඍණ 2යි x ධන 5යි. පුතේ ඊළඟ තුන්වෙනි ගැටලුව ලක්ෂ දෙකේ ඛණ්ඩාංක වලට පේන්න තියෙනවා. මම මුලින්ම හොයන්නේ අනුක්‍රමණය. එහෙනම් අනුක්‍රමණය හොයාගන්න නම් අපි මේක නම් කරගන්න සිද්ධ වෙනවා. මේ තියෙන්නේ x1යි මේක y1යි මේකට අපි කියනවා x2යි මෙයාට කියනවා y2යි කියලා. අපි ලියනවා m සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. m සමානයි y ඛණ්ඩාංක වෙනස කියලා ගන්නකොට y1යි කියලා කියන්නේ ධන 3යි පුතේ. ධන 3ෙන් අඩු කරන්න ඕනි y2යි කියලා කියන්නේ ධන 4ක්. ධන 3ෙන් අඩු වෙනවා ධන 4ක්. ඊළඟට x ඛණ්ඩාංක වෙනස කියලා කියන්නේ x1යි කියලා කියන්නේ ධන 4යි. එයාගෙන් අඩු වෙන්න ඕනි x2යි කියලා කියන්නේ ධන 8ක්. මේ බලන්න මම මේක මෙහාට ගන්නවා. එතකොට අපිට m සමානයි උත්තරය හදා ගන්න පුළුවන් 3යි. මේ ලකුණු දෙක ගුණ කරන්න ඍණයි ධනයි ඍණ 4යි. යටින් එනවා මෙතන 4යි. ඍණයි ධනයි ගුණ කරන්න එයා ඍණ 8යි කියලා එනවා. m සමානයි එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ. වැඩි එකාගෙන් අඩු එකයි වැඩි එකාගේ ලකුණ ඍණ වෙනවා. ධන 4යි ඍණ 8යි වර්ග දෙකක් නේ. වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරන්න 4යි වැඩි කෙනාගේ ලකුණ ඍණ. එහෙනම් m සමානයි උත්තරයක් එනවා ඍණයි බෙදද්දී ධන වෙනවා. එහෙනම් 1 යට 4යි. ඊළඟට අපි ගාන හදාගෙන යනවා ඉස්සරහට පුතේ. දැන් අන්තක්ඛණ්ඩය හොයන්න හදන්නේ අපි දන්න අනුක්‍රමණය ලියනවා m සමානයි 4න් 1යි කියලා. m සමානයි 4න් 1යි. ඊළඟට අපි කරන්නේ මේ ඛණ්ඩාංක දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. මම මෙයාව ගන්නම්. එයාගේ x ගේ අගය ලියනවා එයා 8යි. එයාගේ y ගේ අගය අපි ලියනවා 4යි. අපි හොයන්න හදන්නේ c ව. මම එයාට ප්‍රශ්නාර්ථයක් දැම්මා. අපි ලියනවා y සමානයි mx ධන c. දන්නේම ටික ආදේශ කරනවා දරුවෝ. y කියලා කියන්නේ 4යි. m කියන්නේ 4න් 1යි. ගුණ කිරීම x කියලා කියන්නේ 8යි.
මම පොට්ටක් මෙහාට කරලා ධන 100ක ලියනවා. දැන් ඔයාලට මේ දෙන්න ಗುಣ කරන්න තියෙන 4න් එක ಗುಣ කරන්න 8න්. 4 ඒව 1යි 4 ඒව මෙතනට 2යි. එහෙනම් 4 සමානයි 1 වරක් 2 2යි ධන c. c මේ පැත්තේ තියලා 4 පැත්තට ධන 2 එනකොට ඍණ 2යි. එහෙනම් ඔයාලට උත්තරයක් එනවා c සමානයි එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණනේ. වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු වෙනකොට උත්තරේ 2යි වැඩි කෙනාගේ ලකුණ ධනනේ. එහෙනම් අපි උත්තර දෙකම හදා ගන්නවා බලන්නකෝ. m සමානයි 4න් 1යි c සමානයි 2යි. ඔයාලට සමීකරණය ලියන්න පුළුවන් කොහමද? y සමානයි mx 4න් 1යි x ධන c. c කියලා කියන්නේ 2යි. වෙන සමීකරණය. y සමානයි 4න් 1යි x ධන c කියලා කියන්නේ 2යි. හරිනේ පුතේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේකේ ලක්ෂ දෙක කණ්ඩාංක දුන්නාට පස්සේ සමීකරණය ලියන විදිහ කතා කරා.